සුබ දවසක් යාළුවනේ. අද මේ අපි ඇවිල්ලා ඉන්නේ සිංහලේ අන්තිම රජුරු ශ්‍රී වික්‍රම රාජසිංහ අල්ලගත්තේ මෙන්න මේ ස්ථානයේ තමයි. මෙන්න මෙතන තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ අල්ලගත්ත තැන. අපිට පේනවා එතන ගල් කුරුණක් තියෙනවා. ඉංග්‍රීසියෙන් විසින් තමයි අල්ලගත්තේ. මෙතන තමයි අල්ලගෙන තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. දැනට තියෙනවා නටමුන් වශයෙන් තියෙන මේ ගල් කුරුණ තමයි තියෙන්නේ. එතන තියෙනවා සමහට්ටයක් වගේ හදලා තියෙනවා එතන. බලමු අපි එතනට ගිහිල්ලා. මෙතන තියෙනවා මේ තනිකර ලී වලින් තමයි මේක හදලා තියෙන්නේ. එතන තියෙනවා දෝලාවක්. මං හිතන්නේ මේක තමයි රජතුමා යන්න ඇත්තේ. මේක දෝලාවක්. මේක ඉස්සර මං හිතන්නේ මේක නම් මෑතක හදලා තියෙන්නේ. මේ වගේ එකක් තිබිලා තියෙනවා. නමුත් මේක නම් මෑතක හදලා තියෙන්නේ මේ විදියට. මේ විදිහට එකක් තිබ්බ කියන තමයි මං හිතන්නේ හදලා තියෙන්නේ. ඇත්තටම මෙතන නම් වටපිටාව ලස්සනට පේනවා. ඔක වෙල්යායවල් පේනවා. වටට කඳු. මේ ස්ථානේ ඇත්තටම වට කරලා තියෙන්නේ. මොකද මේ ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේ ස්ථානේ වට කරලා තියෙන්නේ. සිංහලේ ජනප්‍රවාද වල නම් කියන්නේ ඉතින් මෙතන මේ සියඹලා ගහ ළඟ තමයි මේ රජතුමා අල්ලගෙන තින්නේ කියලා. මෙතන ලියලා තියෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ මෙහි අල්ලාගත් ස්ථානය කියලා. ඔයාලට පේන්නේ නැති මං හිතන්නේ. ඔයාලා මේක බලන්න එනවා නම් එන්න ඕනි මහනුවර දිස්ත්‍රික්කයේ මැද මහනුවරට ඇවිල්ලා මැද මහනුවර නගරෙන් තමයි කිලෝමීටරයක් විතර එන්න ඕනේ ඇතුළට. නගරේ ඉඳන් ඇතුළට ආවම පස්සේ තමයි එතනින් උත් බහැලා පයින් එන්න ඕනේ මීටර 100ක් විතර. ඒ ආවම පස්සේ තමයි මේ ස්ථානේ තියෙන්නේ.